සුබ දවසක් යාළුවනේ Bloom and Bite YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම අද හදාගන්න යන්නේ රුලන් දෝසි එකක්. මේක හරිම රසයි, ගුණයි. අපි දැන් බලමු කොහොමද මේ රුලන් දෝසි එක හදාගන්නේ කියලා. පළමුවෙන් මේ රුලන් ටික අපි බෙද ගන්න ඕනේ. මේ පිලිසි කෝප්පෙන් කෝප්ප දෙකක් මම ගත්තා. මේක හොඳින් බෙදගමු. මම දැන් රුලන් ටික බෙදගෙන ඉවරයි. දැන් පොල් අඬු කෝප්පෙන් එකක් ගත්තා. ඒක මේ ආකාරයට බෙදගමු. මම දැන් සීනි මේසි හැඳි 3ක් කැරමල් කරගන්නවා. නටන වතුර එකතු කරගන්නවා අඩු කෝප්පෙන් එකක්. මම දැන් මේ පැණි එකට ඉතුරු සීනි ටිකත් එකතු කරගත්තා. බෙදගත් පොල් ටිකත් එකතු කරගත්තා. බෙදගත් රුලන් කෝප්ප දෙකක් එකතු කරගෙන මේ ආකාරයට හැඳි ගා ගන්න ඕනේ. දැන් ඉක්මනින් හැඳි ගා ගන්න ඕනේ. ගින්දර අඩු කරලා නැත්නම් හයි වෙනවා. දැන් අපි මේ ආකාරයට පිඟානකට දාගෙන හොඳට කෙසෙල් කොලයකින් තද කරගමු. මේ තමයි හදාගත් රුලන් ටික මම කෑලි කපා ගත්තා. කෑලි කපාගත් රුලන් දෝසි ටික කෙසෙල් කොලයක් උඩින් තියාගත්තා. ඔයාලත් මේ ආකාරයට රුලන් දෝසි හදාගන්න. හරිම රසයි, හරිම ගුණයි. ඔයාලත් මගේ channel එක subscribe කරන්න, like එකක් දාන්න, යාළුවොත් එක්ක share කරන්න. ඔයාලත් මේ ආකාරයට රුලන් දෝසි හදලා මට කමෙන්ට් එකකින් කියන්න. මගේ මේ වීඩියෝ එක අවසාන වෙනකන් ඔයාලා බලන්න. මගේ වීඩියෝ බලන ඔයාලා හැම දිනාටම බොහොමත්ම ස්තුතියි.